Hi guys, welcome to my YouTube channel. අද අපි බලමු 2026ට මම ජර්නල් එක හදාගත්තේ කොහොමද කියලා. ජනවාරි පටන් ගන්න ටික දවසක් වුණත් මට ජර්නල් එකේ වැඩ ටික නම් හරියට කරගන්න බැරි වුණා. මොකද මේ අවුරුද්දම පටන් ගත්තේ එක්සෑම් වලින්. ජර්නල් කරන පොත් ඇති තරම් කඩවල වලින් ගන්න තියෙනවා. එහෙම නැත්නම් ඔන්ලයින් පේජස් එහෙමත් තියෙනවා. ඒ තියෙන ඒවා සෙට් වෙන්නේ නෑ වගේ නම් ඔයාලා කැමති විදිහට මෙන්න මේ විදිහට ජර්නල් පතක් හදාගන්න පුළුවන්. මුලින්ම මම ගැන පොඩි විස්තරයක් දැම්මා. ඊළඟට මම විෂන් බෝඩ් එකත් ජර්නල් පොතටම ඇතුල් කරගත්තා. ඊළඟට මම මේ අවුරුද්දේ කරන්න ඕන දේවල් යන්න ඕන තැන් පොඩ්ඩක් නෝට් කරගන්න ඕන නිසා ඒ විදිහට පොඩි පේජ් එකක් ඇඩ් කරගත්තා. ඊළඟට තියෙන්නේ මුළු මාස 12ෙම ඒවා එකපාර ට්‍රැක් කරගන්න තියෙන ට්‍රැකර්ස් ටික. ඉතින් මේක තමන්ට කැමති විදිහට හදාගන්න පුළුවන්. මම තව පොඩි විශේෂ දෙයක් එකතු කරා. ඒ තමයි මගේ weight loss journey එක පොඩ්ඩක් ට්‍රැක් කරන්න. ඒකටත් පේජ් එකක් ඇඩ් කරා. ඊළඟට පටන් ගන්න monthly trackers ටික. එතකොට මේක මාසෙන් මාසෙට අපිට වෙන වෙනම හදාගන්න පුළුවන්. මුලින්ම මම mood tracker එකක්, ඊට පස්සේ අපිට මොන හරි habit තියෙනවා නම් ඒවා track කරගන්න page එකක් දාගත්තා. අය sleep tracker එකක්, self care tracker, meditation, අය දවස ගානේ අපි grateful වෙන්න ඕන දේවල් ලියන්න page එකක්. මේ page එක add කරේ නම් මම පැණි රස ಜಾති කන එක අඩු කරගන්න. ඊළඟට පොඩ්ඩක් මහන්සියක් දැනුණු වෙලාවට චිත්‍රයක් පාට කරන්න තමයි මම ඊළඟ page එක add කරගත්තේ. අය මේ මාසය ඇතුළත මොන හරි විශේෂ දේවල් වුණා නම් ඒ දේවල් ලියන්න හරි නැත්නම් ඒ වගේ pictures මොන හරි තියෙන ඒවා අලවන්න හරි තමයි මම අවසාන page එක දාලා තියෙන්නේ. ඔන්න ඔහොම තමයි මම 2026 මගේ ජර්නල් එක හදාගත්තේ. ඉතින් මේකට ගන්න පුළුවන් අදහස් හැමදේම වගේ Pinterest app එකෙන් තමයි මම ගත්තේ. cover page එකේ idea එකක් Pinterest එකෙන් අරගෙන මට පුළුවන් විදිහට මම මේක හදාගත්තා. දැන් ඉන්න ගොඩක් ගහල් ළමයි ළඟ තියෙන app එකක් ඉතින් Pinterest කියලා කියන්නේ. මේකෙන් අපිට ඕනම අදහසක් ගන්න පුළුවන්. මටත් ආස හිතුණා මගේ තියෙන නරක පුරුදු හොඳ පුරුදු හැමදේම track කරලා මේ අවුරුද්ද කොහොමද ගෙවුනේ කියලා බලන්න. ඉතින් ඒකට තමයි මම ජර්නලින් කරන්න පටන් ගත්තා. හැමෝමත් try කරලා බලන්න.